හෙලෝ කොහොමද ඔන්න ඉතින් අද අපි ආවා ජපානයේ පන්සලක් බලන්න. අපි ඉතින් ඇතුළට ගිහින් බලමු. ඔන්න ඔහම තමයි ඉතින් පන්සලට ඇතුල් වෙන්න තියෙන්නේ. අර ලංකාවේ ඉතින් මේ සෙල්ලිපි වගේ මෙහෙත් තියෙනවා. කාංචි වලින් තමයි තියෙන්නේ. ඉතින් මොනවද කියලා නම් තේරෙන්නේ නැහැ. ඉතින් අන්න අතනින් තමයි ඇතුළට එන්න තියෙන්නේ. එනකොටම වම් අත පැත්තේ වලට කලිනුත් පෙන්නුවා සෙල්ලිපි වගේ මොනවද. තව තියෙනවා මෙතනත් එහෙම එක. ආයේ තව මෙහාට යනකොටත් තියෙනවා. ඒක නම් ලී වලින් තමයි හදලා තියෙන්නේ. මොනවා හරි ඉතින් ඔය මේ පන්සල ගැන මොනවා හරි වැදගත් දේවල් තමයි ඇත්තේ නා. මෙතන නම් ඇතුලේ මොකක් හරි තියෙනවා වගේ පිළිමයක් මොකක් හරි ඇති කට්ටිය අදහන දෙයක්. එතනත් අර දෙපැත්තේ තියෙනවා ප්‍රතිමා දෙයක් හදලා. එතෙන්ට ඇතුළට එන්න තැනත් මෙහි තියෙනවා. අර මෙහි තියෙනවනේ ඔන්න ඔය වගේ හැඩ ඒකක් හදලා තියෙනවා. ආවිතින් පන්සල් වල ඇතුළේ වෙන තැන් වල තියෙනවනේ එක එක මාකර තොරන් හරෙමේ මෙහෙත් තියෙනවා. ඉතින් ඒවා මේක ඉතින් ලී වලින් ගොඩක් කැටයන් එහෙම තියෙනවා. වලට පේනවා ඇති. තව මෙතන දෙපැත්තේ තියෙනවා අර වාමන රූප වගේ මේවා දෙකක් තියෙනවා. අද නම් මොකක් හරි උත්සවයක් තිබිලා වගේ අපිට සද්දෙත් ඇහුණ ගෙදරට. එතන මොකක්ද හදලා තියෙනවා. අපි ඉතින් ළඟට ගිහින් බලමු. අද ඉතින් වහිනවා. දැන් අද දවසේම වහිනවා කියලා තමා තිබ්බේ. ඉතින් ඇතුළට ආවා. ඒක ඇතුලේ තියෙන එක නම් වහලා තමා තියෙන්නේ අද. ඔන්න ඔහම තමයි ඉතින් මේ පන්සල. අර මෙන්න මෙතන තියෙනවා වතුරේන මොකක් හරි. මම කලින් දවසක නම් ආවම දැක්කා. අරත් ගිහින් බලමු ළඟට. මේක ඉතින් අර සකුරා මල් පිපෙන වසන්ත කාලේට නම් මාරම ලස්සනයි. දැන් නම් ඉතින් නෑ. දැන් කලින් නම් ලස්සනට තිබුණා. දැන් මාස එකමාරකට විතර කලින්. මෙන්න මේක තමයි නිකන් අර නලලින් ගහනවනේ ලංකාවේ. අන්න ඒ වගේ මොකක් හරි තමයි. මේකේ කලින් මං ආව දවසක නම් මෙතනින් වතුර ආවා. අද නම් නෑ ඉතින්. මේ මොකක් හරි අද පොඩි උත්සවයක් තිබිලා වගේ. එතන තියෙනවා මොකක් හරි හදලා. එතන ලස්සනයි ෆොටෝ එකක් ගහන්න නම්. මං ඉතින් වීඩියෝ එකකින් ෆොටෝ එකකුත් ගහලා දාන්නම් ඔතන. මේ ඉතින් අර මේ අය අහන දෙයක් වගේ තමයි. මෙන්න මේ කොළ කෑලි වල එක එක ඒවා ලියලා එල්ලනවා. මේ අද නම් මෙහෙම කරලා තියෙනවා. くらい前にさできててね、要は奈良にあるね中央政権というか中央の天皇がね天空作ってで皆さんこうやってお参りしてね。ජපානයේ පන්සලට ආව කෙනෙක් හම්බුණා. මේකට කියන්නේ පෙන්චා. මොකද්ද අකින්තයි? ජින්ජා කියලා තමයි. අපිට කියන එතෙන්ට ඇවිල්ලා ඔනෙගයි කරන්නලු ඒ අය. අපි ඉතින් කරමු. ජපානයේ ඔනෙගයි කරන්නේ. 2回礼してそれでパッとしてお願いしてで最後もう1回礼しておしまい。
自己紹介して、私はスリランカに来ました。これでね、打ち合わせして、こうやってね、こうやって練習して、1回、2回、それから、じゃあ、質問があるとね、3分、5分、10分ぐらいのやつですけどね、2つぐらいでね、それで終わったら、頑張って。よし。මොහොම තමයි උනේ. එයා කියනවා අපිට මෙතන මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉන්නවනම් නම ලියලා මේ වගේ එල්ලන්නලු. මෙහෙ අය එහෙම කරනවලු ඉතින්. එයා තව කිව්වා අපිට සල්ලි හොඳට හම්බ වෙන්න කියලා මේ මෙතන ප්‍රාර්ථනා කරන්න කියලා. ඒවා හරියනවලු. අන්න ඔහොම තමයි ඉතින් පන්සල. අන්න ඉතින් අපේ අචින්තය යනවා කෙල්ලත් එක්ක නම ගහන්න. කෙල්ල නන්නේ. අර යා කිව්වේ අපිට මෙතන මේක දෙපාරක් ඇදලා ඊට පස්සේ අර අයිසත්තු කරන්න කිව්ව දෙපාරක්. ඊට පස්සේ අප්පුඩි දෙයක් ගහලා පොඩි තප්පර 6-7ක කාලයක් ඇතුළත මේක කරන්න කිව්වා. ඒ කියන්නේ අපිට ඕන දේ කියන්න කිව්වා. ඊට පස්සේ ඉතින් ආයේ අයිසත්තු කරන්න ඕන. අර මෙහි අය අයිසත්තු කරන්න කියන ඉතින් අර නැවෙන එක තමයි. ඒක කරලා ඉතින් එයා යනවා. එහෙම තමයි ඉතින් මේ වගේ විස්තර. යන් තව පොඩි තැනක් තියෙනවා වලට වෙන්න. මෙහි තියෙනවා ඉතින් හොඳ කාලවලට පෙරහැරවල්. මේ වලට පේන ඇති මොනවා හරි අතන් කියපු පාරක්. මේ දැනට මාසයකට විතර කලින් තිබ්බා. මෙන්න මේක තමයි. හරිද? මේක තමයි මෙහි පෙරහැරක් තියෙනවා. ඒ පෙරහැරේ මුලින්ම මෙන්න මේක තමයි ඇදන් යන්නේ. මේ පේන වලට දෙපැත්තෙන් ඔන්න ඔය ගහන්න එකක් තියෙනවා. ඒකෙන් හයියෙන් ගහනවා. ඊට පස්සේ අර ඉන්න අය එනවා බලන්න. මේ පැත්තේ තියෙන්නේ ඒක තමයි. ආයෙ එහා පැත්තෙත් තියෙනවා. එහෙනම් ඉතින් අර මෙහි දේවාලයක් වගේ මොකක් හරි තමයි මේක ඇදන් යනවා. එතකොට කට්ටිය මේ වගේ ගොඩාරියක් පොලිමර ඉඳලා ලණු 3ක්ද 4ක්ද තියෙනවා. ඒ වයින් තමයි ඉතින් ඇදන් යන්නේ. එහෙම තමයි ඉතින්. මේ ගහලා තියෙනවා මේක ඇතුලේ තියෙන ඒ වගේ විස්තර. මෙයාලට පේන මේ ෆොටෝ දාලා තියෙන මෙයාලා. ආයෙ ඉතින් එහෙම පෙරහැරක් තියෙද්දි ඔයාලට අපි වීඩියෝ කරලා දාන්න. මගේ ගාව තව පෙරහැරේ වීඩියෝ වගේක් 2-3ක් තිබ්බා. මං ඒකත් මේ වීඩියෝ එකට මැච් කරන්නම් ඔයාලට බලන්න. ඉතින් අද වීඩියෝ එක ඉවර කරනවා එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.